හරි පුතේ. අපි අද කතා කරන්න යන්නේ ශාකේ පාඩමේ වැදගත් කොටසක් වෙන ජල විභවය ඉතාම කෙටියෙන් විනාඩි 2-3ක් ඇතුළත ටක් ගාලා කවර් කරගන්න යන්නේ. හරි. ඒ කියන්නේ මේකෙන් ඔයාලා එතකොට වැරදියට තේරුම් ගන්න එපා ජල විභවයේ සේරම මේකෙන් කවර් කරගන්න පුළුවන් කියලා. මේකෙන් අපි උත්සාහ කරන්නේ මේ ජල විභවයේ අපිට අමතක වෙලා තියෙන කොටස් ටක් ගාලා මතක් කරගන්න. හරි. ජල විභවය කියන්නේ ජලයේ චලනය හා සම්බන්ධ ගුණයක්. එතකොට ජලයේ චලනය වැඩි කරන්න වෙන හේතු නිසා ජල විභවය වැඩි වෙන්න පුළුවන්. ජලයේ චලනය අඩු කරන්න හේතු නිසා ජල විභවය අඩු වෙන්න පුළුවන්. හරි. මේක කතා කරන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා ජල විභවයේ රඳා පවතින ද්‍රාව්‍ය සාන්ද්‍රණය අනිත් එක පීඩනය. හරි. මෙතෙන්දී ද්‍රාව්‍ය සාන්ද්‍රණය කියන්නේ ජලයේ දියවලා තියෙන ද්‍රාව්‍ය ප්‍රමාණය, ජලයේ දියවලා තියෙන ද්‍රාව්‍ය ප්‍රමාණය වැඩි වෙන්න ජලයේ චලනය අඩු වෙනවා. එහෙනම් මම කියනවා ජලයේ දියවලා තියෙන ද්‍රාව්‍ය සාන්ද්‍රණය, ජලයේ දියවලා තියෙන ද්‍රාව්‍ය ප්‍රමාණය වැඩි වෙන්න ජලයේ චලනය අඩු වෙනවා. ඊළඟට පීඩනය. මේ කතා කරන්නේ අපි ඉතා කුඩා පීඩන වැඩිවීම. කෙමිස්ට්‍රි ෆිසික්ස් පීඩන වැඩිවීම එක සලකන්න එපා මේක. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල පීඩන වැඩිවීම මොකද කියන්නේ? පීඩනය වැඩි වීගෙන වෙද්දී අණු එකිනෙකට ලං වෙලා චලනය අඩු වෙලා පදාර්ථයේ අවස්ථාව පවා වෙනස් වෙන්න පුළුවන්. මේක එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මේක ඉතා කුඩා පීඩන වැඩිවීම. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනකොට ජලයේ චලනයත් වැඩි වෙනවා. හරි. රයිට්. එහෙනම් දැන් අපේ සාධක දෙකේ බලපෑම දන්නවා. මේ සාධක දෙකට ජල විභවයට ග්‍රීක අකුරු පාවිච්චි කරලා මෙයාලා සමීකරණයක් ගොඩනගලා තියෙනවා. ජල විභවයට මෙයාලා ග්‍රීක අකුරක් පාවිච්චි කරනවා ෂයි, ද්‍රාව්‍ය විභවයට පාවිච්චි කරනවා ෂයි s, පීඩනයට පාවිච්චි කරනවා ෂයි p. මේ ඇසුරෙන් මෙයාලා සමීකරණයක් ගොඩනගාගෙන තියෙනවා ෂයි සමානයි ෂයි s ධන ෂයි p. හරි. දැන් එතකොට සරල ගණිතයෙන් මේ සමීකරණය දැක්කම පොඩි අවුලක් වෙනවා. මොකද්ද? ෂයි s වැඩි වෙනකොට මේ පැත්ත එකතුව වැඩි වෙලා ෂයි වැඩි වෙන්න ඕනේ. කියන්නේ ජල විභවය වැඩි වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අයියේ මොකද්ද? ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනකොට මේ ෂයි s ට හැම වෙලේම තියෙන ඍණාගයක්. මේ ඍණාගය තමයි වැඩි වෙන්නේ. එහෙනම් ද්‍රාව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන්න ඍණාගය වැඩි වෙනකොට මේ පැත්තට ඍණ බලපෑමක් වෙලා ජල විභවයට ඍණ බලපෑමක් ඇවිල්ලා ඒක අඩු වෙනවා. හරි. දැන් එහෙනම් අපි දන්නවා ෂයි s ට ඍණාගයක් තියෙන ෂයි s වැඩි වෙන්න ජල විභවය අඩු වෙන්න පටන් ගන්නවා. හරි. ඊළඟට වැදගත් දේ මෙන්න මේ ෂයි s කියන එක සෛල වලට බලපාන ආකාරය. හරි. මෙන්න තියෙනවා මම අඳිනවා සෛලයක්. කවදාවත් ඇහැට දැකලා තියෙනවද පුතේ අපි සෛලයක්? ඇහැට දකින්න හම්බෙන්නේ නැහැ. ඇහැට දකින්න බැරි තරමට ඒක චූටි. ඒ කියන්නේ චූටි කියන්නේ ඒක පරිමාව මාර අඩුයි. ඒ කියන්නේ අපි මෙයාගේ සෛලය ඇතුලේ සාන්ද්‍රණයට සමීකරණයක් ලිව්වොත් C සමානයි n බෙදීම v, මේ v කියන එක හෙන්නටම පොඩි. එතකොට ජලයට ඇතුළු වෙන පිටවන වතුර ප්‍රමාණය ඊටත් වඩා පොඩි නේනම්. ඒ කියන්නේ ජලයට ඇතුළු වන පිටවන වතුර ප්‍රමාණය ඊටාම කුඩා නිසා මේ v වලට වෙන බලපෑම අපිට නොසලකිය හැකි තරම් කුඩායි කියලා ගන්න පුළුවන්. එහෙනම් v වලට වෙන බලපෑම නොසලකිය හැකි තරම් කුඩායි නම් ජලය ආව ගියා කියලා සෛලයක සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ, නියතයි කියලා අපි තීරණය කරනවා. එහෙනම් සෛලයක සාන්ද්‍රණය නියතයි නම් සෛලයක සාන්ද්‍රණය ඇසුරෙන් ගොඩනගන ද්‍රාව්‍ය විභවය අපිට නියතයි කියලා සලකන්න පුළුවන්. මෙන්න මේක ගණන් හදද්දි ළමයි මාර වැදගත්. හරි. ඒ කියන්නේ සෛලයක ෂයි s නියතය කියන එක මාර වැදගත් පොයින්ට් එකක් ගණන් හදන්න. ඒ කියන්නේ එහෙනම් අපි ගාණක් හදද්දී සෛලයක ෂයි s එකපාරක් හොයාගත්තාට පස්සේ ඒ සෛලේ නැත්තම් ඒ පටකයේ අනිත් සෛලවලත් ඒ ෂයි s ම තමයි දිගටම තියෙන්නේ. හරි. දැන් එහෙනම් මේක ඇසුරෙන් අපිට ගණන් හදද්දී වැදගත් වෙන්නේ මෙන්න තියෙනවා සෛල දෙකක් AB, සෛල දෙක එකිනෙක ස්පර්ශ කරාම මේ සෛල දෙකේ මැද ජල විභවයට එනකන් වැඩි ජල විභවයක් තියෙන කෙනාගේ ඉඳලා අඩු ජල විභවයක් තියෙන කෙනාට වතුර එනවා. වතුර ආවට පස්සේ අපි දන්නවා වතුර ආව ගියා කියලා ෂයි s වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ AB සෛල දෙකේ ෂයි s නියතව තියෙනවා. ඒ දෙන්නගේ මැද ජල විභවයට එනකන් වෙනස් වෙන්නේ හරි මේ දෙන්නගේ ෂයි p යගයන්. එහෙනම් සෛල දෙකක් එකිනෙක ස්පර්ශ කරොත් සෛල දෙකෙහි හරි මැද ජල විභවයට එනතුරු මොකද්ද වෙනස් වෙන්නේ? ෂයි වෙනස් වෙනවා. එහෙනම් මධ්‍යන් අගයකට එනවා. හරි. මෙන්න එහෙනම් සෛල දෙකක් එකිනෙක ස්පර්ශ කරොත් වෙන වැඩි. ඊළඟට වැදගත් දේ තමයි ළමයි ද්‍රාවණයක්. හරි. ද්‍රාවණයක හරි මෙන්න තියෙනවා ද්‍රාවණයක් වායු ගෝලයට විවෘතයි. හරි. වායු ගෝලයට විවෘත නිසා ද්‍රාවණයකට මම මේක ස්ක්‍රීන් එකේ දාන්නම් ඔයාලට වෙනම පොයින්ට්ස් ලියා ගන්නවා නම් ලියා ගන්න පුළුවන්. ද්‍රාවණයකට ෂයි p යගයක් නැහැ. හරි.
මෙන්න තියෙනවා ද්‍රාවණයකට ෂයි p අගයක් නැහැ. දැන් එහෙනම් මම වැදගත් පොයින්ට්ස් දෙකක් කිව්වා. එකක් මොකද? සෛලයක ෂයි s අගේ නියතයි. ද්‍රාවණයකට ෂයි p අගයක් නැහැ. එහෙම නැත්නම් අපිට ඒක බිඳුවයි කියලා ගන්න පුළුවන්. එහෙනම් ද්‍රාවණයකට අපි ජල විභව සමීකරණය ලියුවොත් ෂයි සමානයි ෂයි s විතරයි තියෙන්නේ. හරි. දැන් එහෙනම් වැදගත් පොයින්ට්ස් දෙකක් කිව්වා. අන්තිම වැදගත් පොයින්ට් එක තමයි ද්‍රාවණයකට අපි සෛලයක් දැම්මොත් දැන් සෛල දෙකක් එකිනෙක ස්පර්ශ කරොත් නම් උනේ මොකද්ද? දෙන්නගේ මැද ජල විභවයට එනකම් වැඩි කෙනාගේ ඉඳලා අඩු කෙනාට ආවා. ද්‍රාවණයකට සෛලයක් දැම්මොත් වෙන්නේ ද්‍රාවණයේ ජල විභවයට සමාන වෙනකම් සෛලයේ ජල විභවය වෙනස් වෙනවා. හරි. එහෙනම් මෙන්න ද්‍රාවණයකට සෛලයක් දැම්මොත් ද්‍රාවණයේ ෂයිට සමාන වනතුරු සෛලයේ ෂයි වෙනස් වෙනවා. මේක මම ස්ක්‍රීන් එකේ දාන්නම් පැහැදිලිව ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම වැදගත් පොයින්ට්ස් මෙතන කතා කරපු ඒවා තමයි සෛලයක ෂයි s නියතයි. ද්‍රාවණයකට ෂයි p අගයක් නැහැ. ද්‍රාවණයක් සෛලයකට දැම්මොත් ද්‍රාවණයේ ජල විභවයට සමාන වෙනකන් සෛලයේ ජල විභවය වෙනස් වෙනවා. ඔන්න ඕක තමයි මේකේ වැදගත් කතාව. මේක ඉවරලා මම පොඩි ගාණක් දාන ස්ක්‍රීන් එකේ ඔයාලා ඒකත් හදලා බලන්න. හරි. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ.